ආයුබෝවන් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ශ්‍රී පාදස්ථානය ගැන. ලෝවැසි බෞද්ධ ජනයා අතර ඉමහත් වන්දනාමානයට පාත්‍ර වූ ලෝක උරුමයක් වශයෙන් ශ්‍රී පාදස්ථානය නම් කර ඇත. ශ්‍රී පාද කන්ද මධ්‍යම පළාතට හා සබරගමුව පළාතට අයත් වේ. දුර්ලභ ශාක, මල් වර්ග, කුරුල්ලන්, උරගයින් ඇතුළු සත්ත්ව විශේෂ දහස් ගණනක් මෙම පරිසර පද්ධතිය තුල ජීවත් වේ. මුළු රටම පෝෂණය කරමින් ගලා යන දිය ඇලි, ගංගා හා ඇලදොල සිය ගණනකට මෙම මහා පරිසර පද්ධතිය උරුමය කියා පායි. ගෞතම බුදුන් වහන්සේගේ වම් සිරිපා සලකුණ සමනල කන්දේ පිහිටුවා ඇත. ලෝකයේ විවිධ රටවලට අයත් භක්තිකයින් සෑම වසරකම සිරිපා වන්දනාව සඳහා පැමිණේ. මෙම සිරිපා වන්දනා සමය වසරේ එක් කාලයකට පමණක් සීමා වී තිබේ. සෑම වසරකම වෙසක් පුර 15ක පොහෝ දිනෙන් මෙම වන්දනා සමය ආරම්භ වන අතර හුඳුවප් මස 15ක පොහොය දිනෙන් එය අවසන් වේ. ශ්‍රී පාද අඩවිය බාර දෙවියන් වන්නේ සුමන සමන් දෙවියන්ය. ශ්‍රී පාද මළුව පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 7360ක උසකිනි. එය මීටර් 2243කි. රටේ ජීවනාලය බඳු ප්‍රධාන ගංගා 4ක් සිරිපා කඳු මුදුනින් ආරම්භ වේ. ඒ මහවැලි, කැලණි, කළු හා වලවේ යන ගංගාවන්ය. සමනල අඩවිය තෙත් කඳුකර හා උප කඳුකර වනාන්තර වලින් සමන්විතය. ලංකාවේ උසම කඳු අතරින් 4 වන ස්ථානය සමනල කන්දට හිමි වේ. ප්‍රථම වරට සිරිපා කරුණාවට එක්වන අය හෝඩුකාරයින් වේ. සිරිපා කරුණාවට එක්වන පිරිස නඩය ලෙස හඳුන්වයි. මෙවන් වටිනා වීඩියෝ නැරඹීමට අප හා එක්වන්න. ස්තුතියි.